Hi, welcome back to my YouTube channel. අපේ monthly meetup එකට යන්න තමයි මම මේ ready වෙලා ඉන්නේ. අද අපි lunch වලට එළියට යන්න තමයි දාගත්තේ. හැබැයි දැන් නම් හවස 3යි. මම තාම යන ගමන් ඉන්නේ. අපි 2:30 to 4:45 වගේ වෙදි meet වෙන්න තමයි plan කරගත්තේ. යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නේ කියලා කිව්වා. අපේ අනිත් යාළුවොත් මගේ එන ගමන් අපි ලස්සන කැෆේ එකකට තමයි අද යන්නේ. ඔයාලා නම් දන්නවත් ඇති මේ ප්ලේස් එක. මම එතනට ගිහිල්ලා පෙන්නන එක මාරම ලස්සන කැෆේ එකක්. ඔයාලට පේනව නේද මේ කැෆේ එක කොච්චර ලස්සනද කියලා. අද අපි ආවේ Rose Out Cafe. මේක තියෙන්නේ කොළඹ 5 ඉසිපතන රෝඩ් එකේ. ෆොටෝස් වීඩියෝස් දැකලා තමයි ඇත්තටම අපි කට්ටියට ආස හිතෙන මෙතනට යන්න. තව එක්කෙනෙක් අඩුයි. එයා මගේ එන ගමන් එයා එනකන් අපි ඕඩර් එකක් දැම්මා. ඔයාලා මේ කැෆේ එකට යනවා නම් කලින් රිසර්වේෂන් එකක් දාලා යන්න. අපි කලින් දවසේ කෝල් කරා යාලට. හැබැයි රෙස්පොන්ඩ් කරේ නැහැ. ඒක නිසා අපි වෙන කැෆේ එකකට යනවද කියලා හිත ඉඳලා ෆයිනලි මෙතන ලස්සන නිසා අපි ඩිසයිඩ් කරා මෙතනට ගිහින් බලමු කියලා. ඔයාලා කලින් ප්ලෑන් කරලා කලින් රිසර්වේෂන් එකක් දැම්මොත් ඔයාලට ලේසි වෙයි. අපේ යාළුවොත් එක්ක ඉතින් ඒ වගේ දේවල් කරන්න බෑනේ. මොකද ලාස්ට් මිනිට් නේ හැමදේම ප්ලෑන් කරන්නේ. දැන් නම් 4 දෙනාම ඉන්නවා. අපේ අනිත් යාළුවත් ආවා. යාව ගමන් යගේ ඩ්‍රින්ක් එක ඕඩර් කරා. මොකද අපි ඒක ඕඩර් කරේ නෑ. යාගේ choice එක මොකක් වේද දන්නේ නැති නිසා. මේ ටික තමයි අපි දැන්ට ඕඩර් කරේ. මම ස්ට්‍රෝබෙරි ෆෑන් නිසා ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එකක් ඕඩර් කරා. අර දෙන්න හැමදාම අලුත් දේවල් අපි try කරන්න ඕනේ කියලා අයිස් ලැටේට් එකක් ඕඩර් කරා. ඒක චුට්ටක්වත් රස නැහැ. ඒකට sugar නැහැ කියලා දැන් ඉතින් ඔය නහයෙන් අඬන්න ඉන්නවා. මගේ මිල්ක් ෂේක් එක නම් මාරම රසයි. මේක අහලා ගහන්න දුකයි. හල මේ සීනි නෑ. ඔයගොල්ලෝ මොකක් හරි බලන්න ඔය මගේ පාඩුවත් කරනවාද කියලා. ඔබ බිව්වද? හයි. මම දෙන්න දෙන්න අපිට. බෙදාගමුද? ඔව් මේක වඩා දිනසනේ. ඒ හලෝ මේක රහයි. ඇත්තමයි. මම දන්නේ මම ස්ට්‍රෝබෙරි බොන හින්දාද කියලා ආච්චිට බිල බෑ. බිල බෑ මේක මිල්ක් ෂේක් ගන්න රහ ඇති. ඔව්. ඉතින් ඔයගොල්ලෝනේ පැනලා ඔක ගත්තේ හලෝ. හලෝ ඉතින් කවුද හරි සීනි නෑ. රහයි. අප්පට ඕ මේක මදි තමයි. ඉතින් ඉල්ල ගන්නකො සුගර් සිරප් ටික. ඔයාලා මගේ vlogs බලන කෙනෙක් නම් අපි 4 දෙනාව දන්නවනේ. අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගොඩක් පරණයි. අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම යාළුවෝ. එයාලා 3 දෙනාම දැන් ජොබ් එක ටිකක් බිසි. හැබැයි අපිට නිවාඩුවක් ආපු ගමන්ම හැම මාසෙම අපි මීට් වෙන ප්ලෑන් කර ගන්නවා. මේ අපේ ඕගස්ට් මීට් අප් එක ඕගස්ට් මුල එයාලට ලීව් ගන්න හම්බුනේ නැහැ. ටිකක් බිසි වුණා. මම ඊට පස්සේ ලංකාවේ හිටියේ නැහැ. ඒක නිසා අපිට ඕගස්ට් මීට් අප් එක මිස් වුණා. ඉතින් අපි කොහොමhari දැන් මීට් වුණා. ඔගොල්ලෝ දැන් ඔක කඩන්න හදන්නේ 3කට කඩන්න. මේ ඔක 3කට කඩන්න. ඇයි? මම මෙච්චර කන්නේ. ඇයි? මෙච්චර කන්නේ. ඉතින් බත් වලට දාලා එහෙම කනවා. හලෝ. මරත් පොය කො. එපා. එහෙනම් හරි. ඒක ලෝකඩ කන්නට මෙච්චර මට එහෙම කියන්නේ මම මෙච්චර තම්බලා එහෙම කන්නේ. මම මෙච්චර කන්නේ අර මේ මොකද තමයි ලුණු එහෙම දාලා මම අර චොප් කරලා ඔම්ලට් එක කනවා. අර ඕ මෙහෙම නිකන් අර කමදෙම තියලා කන්නේ. මොකද ඒ කියන්නේ අර මැද්ද මෙහෙම තියලා කන්නේ. මට ඒක හොඳට කඩලා පොඩි කරලා දාන්න. ඔය ඔම්ලෙට් වගේ කන්නේ. දැන් ඔය ඉතින් හරිය බිසිනේ. එයාට කොයිල එකක් තනවනේ මම තමයි කරන්නේ. එයා බිසි වුණාට කමන්නේ ඔයා කරන්න බලන්න. ඉවරලා තමයි කරන්නේ. දැන් ගොඩක් දුරට ඉවරයි. දැන් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? ඉතුරුලා තියෙන වෙඩින් කාඩ් ආපෝ ඩ්‍රෙස් එක. ඒක කොහොමද ළඟ ෂූට් එක ඒ ටික විතරයි. මෙතන කැමත් ෂේප් අපි ඕඩර් කරේ චීස් පාස්ටා and chicken fried rice එකක්. මම ආස වුණේ chicken fried rice එකට. මෙතන ලස්සන ලොකේෂන්ස් තියෙනවා අපිට ෆොටෝස් ගන්න. මේ දවස්වල මේ කැෆේ එක ගොඩක් ෆේමස් වුණා මේ ලස්සන ලොකේෂන්ස් ටික නිසා. ඉතින් අපිත් ෆොටෝස් ගත්තා. ඔයාලා මගේ Facebook Instagram වලට එන්න. මම මේ ෆොටෝස් ටික ඉක්මනටම අප්ලෝඩ් කරනවා. මට තාම ටයිම් එකක් හම්බුනේ නැහැ.
මේ වීඩියෝ එක බලන ඔයාලා ලස්සන කැෆේස් දන්නවා නම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද අපි යාළුවෝ කට්ටිය හරිම ආසයි ඒ වගේ ලස්සන කැෆේස් වලට ගිහලා ටයිම් එක ස්පෙන්ඩ් කරන්න. අපේ monthly meetups වලට ඒක ගොඩාක් අපිට ඉම්පෝටන්ට් වෙනවා. මගේ යාළුවගේ වෙඩින් එක එනවා ඉස්සරහට. ඒක නිසා අපි යාගේ වෙඩින් එකට අපිට මොනවද කරන්න පුළුවන්, මොනවද යාට කරලා ඕනි. ඉතින් යාට අපි පොඩ්ඩක් හෙල්ප් කරා. ඉතින් ඒ දේවල් තමයි අපි එතනදි කතා කරේ. මම ඒක නිසා හිතුවා ඒ වීඩියෝ ක්ලිප් එක මියුට් කරොත් හොඳයි කියලා. මේ වයිට් කලර් ඩ්‍රෙස් එකක් ඇඳගෙන ඉන්නේ මං හොඳේ මල්ගොඩ මැද්දේ ඉන්න මලක් කියලා රැවටෙන්න එපා. අපි කට්ටිය මේ ටැබ් එකට වට වෙලා ෆිල්ම් එකක් බලනවා කියලා ඔයාලා හිතුවා නේද? නෑ අනේ අපි මේ ඩෙසර්ට් සිලෙක්ට් කරනවා. කොහොම හරි එච්චර සිලෙක්ට් කරලත් අපි මුකුත්ම ඩෙසර්ට්ස් ගත්තේ නැහැ. ඒක තමයි කියන්න තියෙන සතුටුම කතාව. අපිට එතන තිබුණු ඩෙසර්ට්ස් මුකුත් සෙට් වුනේ නැහැ. ඒක නිසා අපි මුකුත්ම ගත්තේ නැහැ. Are you ordering anything more? Yes, yeah. හලෝ මෙහෙම කරනවා අපි දැන් මෙතනින් ගිහිල්ලා ෆොටෝස් අරගෙන වෙන කොහොම හරි ඩෙසර්ට් ගන්නවා වෙන කොහොමද ඩෙසර්ට් ගන්නේ බිල් එක පේ කරලා එහේ ෆොටෝස් අරගෙන යන්න මේ ඒගොල්ලන් කියන දේ බිල් එක රින් කරලා කියපල බිල් එක ගෙන්න කියලා මේක අර රේටින් දාන්න බෑ දර බත් ඒකට සීරි මත කියලා අර මේක හලෝ අපි හැව්ලොක් එකට ගිහලා අයිස්ක්‍රීම් හරි මොනවාරි කනවා මෝල් එකට ගිහලා රූට් මට මෝල් එකට මොකකට හරි යන්න ඕනේ ක්‍රොකොඩයිල් එකට යන්න. එහෙම කරමු. ඔයාලටත් මෙන්න මේ වගේ යාළුවෝ ඉන්නවද? අපි ආව එක වැඩක් කරන්න බලන්නකෝ අපි අන්තිමට මොකද කරන්න කියලා. නැත්නම් මේ ටයිම් එක හදලා තියෙනවා ටිකට් යන්න බලන්න. මට නම් අවුලන්නේ. අද රැගෙන නේද හලුත් අවුලන්නේ අපි ඔක්කොම එකදෙන යනවා. ඔයා බලන්න මොනවද කියන ෆිල්ම් කියන්නේ හලෝ හයට තියෙනවා මද ලංකා. ඒ මද ලංකාවේ කියන්නේ අර මේ අර ඔයගොල්ලෝ බලන්න ඕගොල්ලෝ බලන්න ඕනේ මොකද කන්ජරි අනේ මේක බලලා යන්න බෑ බං ගෙදර. ඒක එච්චර බය නැහැ නෝ අනේ මම නම් මේක බලන්න කැමති නෑ. ආස නැහැ වගේ බොරු කතාවක් බලන්න ඉතින් හැව්ලොග් එකේ මොකද තියෙන්නේ කියලා. මද ලංක තමයි 6ට තියෙන. 6:45ට තියෙන ටැමිල් එක. මොකද මද රාසි. මද මඩේ උට්ට ගන්නෑ මම ඉඳන් අද දුවන්නේ මොකක් කොහොමද ඉන්න ඒක බලන්න 6 තියෙන්නේ. 7-8 වෙද්දි ඉවරයි. 6 දෙකක් නැතුවද බලන්න ඩියුරේෂන් ටයිම් එක. වෙනම Google එකේ සර්ච් කරන්න. පැය දෙකමාරනේ සාමාන්‍ය එච්චර නෑ සමහර ෆිල්ම් තියෙනවනේ පැය එකමාරයි. කාමාන ඉවරයි ඉන්ටර්මිෂන් ඒකෙදි විනාඩි 10ක් 15ක් ලන්ච් වලට එළියට ඇවිල්ලා අපි අන්තිමට ෆිල්ම් එකක් බලන්නත් ප්ලෑන් කරා. මාරම හම්බෙන් තමයි අපිට ඒ අයිඩියා එක ආවේ. හැබැයි අපිට ෆිල්ම් එක නම් බලන්න හම්බුනේ නැහැ. බ්ලොග් එක දිගටම බැලුවොත් ඔයාලට ඒකට රීසන් එක දැනගන්න පුළුවන් වෙයි. මේ අපි මෙහෙම තියෙන ෆොටෝ එකක් ගමු. දැන් අපි ෆිල්ම් එක බලන ටිකට්ස් බුක් කරන එක පැත්තකින් තියලා ෆොටෝස් ගන්නවා. මම ඒකයි කිව්වේ මට ඉන්න යාළුවෝ කරන්න යන්නේ එක වැඩක් හැබැයි කරන්නේ තව වැඩක් කියලා. නෑ බන්නේ මේ ඉස්සරහ පොලින් විතර ගිහලා තියෙනවා. මම නම් බෑ ඔච්චර ගන්න. ඇත්තද හලෝ? හිතුවේවත් නැති විදිහට ෆිල්ම් එක හවුස් ෆුල් ෆස්ට් රෝ එක විතරයි ඉතුරු වෙලා තිබුණේ. ඉතින් අපේ යාළුවෝ බෑ බෑ කියලා කිව්වා. ඉතින් ෆස්ට් රෝ එකේ ඉඳලා ෆිල්ම්ස් බලන්න බෑනේ අනේ. සන්ඩේ නිසා වෙන්න නැති එදා හවුස් ෆුල්. හැබැයි මම ගෙදර ඇවිල්ලා ෆිල්ම් එකේ ට්‍රේලර්ස් බැලුවා. මොකද මම ෆිල්ම්ස් බලන්න ආස කෙනෙක්. ඉතින් හවුස් ෆුල් නිසා මට හිතුනේ ෆිල්ම් එක හොඳයි කියලා. ඇත්තට මේක හොඳ ෆිල්ම් එකක්. ඒක ඉක්මනට බලන්න යන්න ඕනි. ඒ ෆිල්ම් එක බලපු කෙනෙක් ඉන්නවා නම් ෆිල්ම් එක ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේ අපි එළියට ඇවිල්ලා ෆොටෝස් වීඩියෝස් ගත්තා. මෙන්න මේ ලස්සන ලොකේෂන්ස් වල. කොහොමත් චෙසින්තට යන්න ඕනි කිව්ව නිසා අපි යනවා හැව්ලොක් සිටි එකට. මේ අද යන්න බැරුණොත් එහෙම අයියෝ එදා සාරික ගන්නවා කියලා නේද බෑ කිව්වේ. මුලින්ම අපි ෆිල්ම් එක මේ බලලා ඉනවද කියලා බලමුනේ. ඕකේ. ඒක ළඟ හතරක් නැති වෙයි. අලු මෙතනින් එතකොට දාන්න මෙතනින්ද. බෑ දාන්න බෑ කියලා කවුද දෙන්නේ? හරිනේ. එතකොට ඉස්සරහට ගිහින් ඉස්සරහට ඕ මෙන්න මෙන් වමෙන් එනවා. ඔව් මේ මිනිස්සයා බෑන්නේ ඔයාට නෙමෙයි මට. මම ඩ්‍රයිව් කරන්නෙත් නෑ. මම ඩ්‍රයිව් කරන්නෙත් නෑ මට බැන්නා. මම මගේ කලින් vlog එකකත් කිව්වා මම තාම හැව්ලොක් සිටි මෝල් එකට ගිහින් නැහැ කියලා. මම ෆස්ට් ටයිම් තමයි යන්නේ මගේ යාළුවොත් එක්ක. මෙයාලා තුන්දෙනා නම් ඕන තරම් ගිහින් තියනවලු. ෆොටෝ එකක්. මෙතන ෆොටෝස් එකක් ඇත.
මට ඇඳුම් තියෙනවා නම් ඊට වැඩිය දෙයක් නැහැනේ. හැව්ලොක් සිටි මෝල් එකට ගිය වෙලාවේ මිමෝසා ස්ටෝල් එකට අපි ගියා shopping කරන්න කියලා හිතාගෙන. මම ඒකයි කියන්නේ අපි යන්නේ එක වැඩකට හැබැයි කරන්නේ තව වැඩක් කියලා. අපිට ෆිල්ම් එක බලන්න හම්බුනේත් නැහැනේ. මෙන්න මේ trousers ටික මම fit on කරා. හැබැයි මම ගත්තේ නෑ එකක්වත්. මොකද ඒව සේරම මට වැඩිය ගොඩාක් දිගයි. මං හිතන්නේ මම කොට නෙවෙයි. එයාලගේ measurements දිග වැඩි. මොකද මම කොට නෑ. ඊට පස්සේ අපි මෝල් එකේ චුට්ටක් ඇවිදලා අයිස්ක්‍රීම් කාලා දැන් මේ ගෙදර යන්න තමයි හදන්නේ. හරි. අදට vlog එක මෙච්චරයි. මේ vlog එක නම් ඔයාලා enjoy කරන්න ඇති කියලා හිතනවා. See you soon with a new video.